අම්මාගේ තරුමල. පුංචි සිතාරා එයාගේ අම්මට ගොඩාක් ආදරේ. හැමදාම උදේට අම්මා සිතාරාගේ කොණ්ඩේ ලස්සනට පීරලා සුවඳ මලක් අහනවා. ඒත් එක දවසක් අම්මට දුර ගමනක් යන්න සිද්ධ වුණා. සිතාරාගේ ඇස්වල කඳුළු පිරුණා. අම්මා නැතුව මට පාළුයි. සිතාරා ඇඬුවා. අම්මා සිතාරාගේ කඳුළු පිහ දාලා පුංචි බීජයක් අතේ තිබ්බා. මේක පැල කරන්න මගේ දුවේ. මේ මල පිපෙනකොට මම ආයෙත් එනවා. ඒ වෙනකල් මේ මල ඔයාට මං වගේ ආදරේ දෙයි. සිතාරා ඒ බීජේ වත්තේ ලස්සන තැනක හිටෙව්වා. හැමදාම වතුර දැම්මා. ලස්සනට හැදෙන්න මගේ මල ඇය ආදරෙන් කිව්වා. ටික දවසකින් පුංචි පැලයක් උඩට ආවා. සිතාරට ගොඩාක් සතුටු හිතුණා. ඒක හරියට අම්මා එයාට hina වෙනවා වගේ. පැලේ ටික ටික ලොකු වුණා. අහසට අත් දික් කරනවා වගේ අතු විහිදුණා. සිතාරා හැමදාම පැලේට කතා කළා. අම්මා ගැන විස්තර කිව්වා. එක උදෑසනක සිතාරා දැක්ක ලොකු මල් පොහොට්ටුවක්. ඒක හරියට අම්මා එනකන් බලාගෙන ඉන්නවා වගේ. සිතාරාගේ හිතේ බලාපොරොත්තුව පිරුණා. පහවදා උදේ ලස්සන ලොකු සුවඳ තරු මලක් පිපිලා තිබුණා. ඒකේ පාට හරියට අම්මගේ සාරිය වගේ. සිතාරට අම්මව ගොඩාක් මතක් වුණා. එතකොටම මගේ තරු මල කියලා කවුදෝ කතා කරනව ඇහුණා. සිතාරා හැරිලා බැලුවා. "ඊ අම්මා." සිතාරත් අම්මේ කියාගෙන දුවලා ගිහින් අම්මව බදාගත්තා. තරු මලත් හිමිහිට හුළඟට නැලුණා. හරියට සතුටින් hina වෙනවා වගේ.